සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ලැබුවා වූ අලුත් අවුරුද්ද හැමෝම සතුටින් සාමයෙන් කාලය ගත කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මල් වගාවත් එක්ක එකතු වෙලා අපේ එදිනදා ජීවිතයේ කටයුතු සාර්ථක කරගෙන ඉදිරියට යන්න තමයි හැමෝගෙම බලාපොරොත්තුව. ඉතින් වගාව දියුණු කරගන්නෙත් අපේ අවශ්‍යතා මූලික අවශ්‍යතා ටික ඉටු කර ගැනීම තමයි අපේ ප්‍රධාන අරමුණ. ඒක අපි හීනයක් විදිහට පත් කරගෙන අපේ ආස දේවල් ඉන්න තැන වාහනයක් ඒ වගේ දේවල් තමයි අපි මුලින්ම බලාපොරොත්තු වෙන ව්‍යාපාරයක් දියුණු කරගෙන ඉතින් ඒ හැමෝගෙම ඒ හීන ඒ අහිංසක බලාපොරොත්තු ඉටු වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔයා ඇන්තෝරියම් වගාව තෝරගද්දි ඔයාට එකෙන් වැඩිපුර ලාභ උපයන්න පුළුවන් හේතු කීපයක් තියෙනවා. මේ තියෙන එක ක්‍රමයක් ඉතින් මේ අපි කට් කරලා කඳ කොටසකින් අපිට මේ මූලික පැලේට වියදම් කරන මිලත් එක්ක බලද්දී ඊට පස්සේ අපිට පැල ලොකු ප්‍රමාණයක් එන්න පුළුවන්. මේ විදිහටත් පැල ගන්න පුළුවන් කඳ ටොප් කට් කරලා. මේකත් ඒ විදිහ මේ කඳකින් එන පැල. ඉතින් මේ විදිහටත් ඔයාලට පැල එනවා. ඉතින් සමහර වර්ගවල මේ අපි කට් කරලා ගන්න පැල නෙවෙයි මේ මව් ගහ වටේට පැල එන වර්ග තියෙනවා. ගොඩාක් වෙලාවට අපි ෆ්ලෑෂ් හදද්දි සමහර වර්ගවල මේ විදිහට පැල එනවා. ඉතින් මේවා තමයි අපි වගාවේ උපයන ලාභ. ඉතින් මේ විදිහට චූටි චූටි පැල එනවා. ඉතින් ඔයා පැල විකුණන කෙනෙක් නම් මේ වගේ චූටි පැල තියෙන ඒවා කවදාවත් ගලවන්න එපා. මොකද පැල කුරිය කරන කෙනාටම අරින්න මේක චූටි වැඩි. ඉතින් කාටවත් නැති වෙනවා. ඉතින් ඒ විදිහට මම ওই පැකේජ් දානකොට අනන්ත පැල ගිහිල්ලා ඇති ඒ වගේ. ඉතින් එයා සතුටු වෙනවා වගේම මේ පැල කාටවත් නැහැ. මේවා අපරාධ චූටි මුල් එක්ක තියෙන නිසා. ඉතින් ව්‍යාපාරය සාර්ථක කර ගැනීමට ඉතින් ඒ හේතුත් වෙලාවකට බලපානවා. මොකද ගොඩක් අය ආසයි චූටි පැලයක් හරි ඉතින් වැඩිපුර හම්බෙනවා නම් මොකද පැකේජ් එකක් ගන්නකොට කුරිය ගාස්තු ගෙවන්න ඕන. ওই විදිහට තමයි ඉතින් ඇන්තූරියම් වගාවේ ලාභ උපයන්න පුළුවන්. හොඳ ව්‍යාපාරයක් ඔයාලට තේරෙනවා මේ පැල එනේවා ඔක්කොම අපේ ලාභ තමයි. අපි වියදම් කරන ගාන පැල දෙකක් තුනක් විකුණලා හොයාගන්නත් පුළුවන් අවස්ථා තියෙනවා. එක පැලයක් විකුණලා හොයාගන්න පුළුවන් අවස්ථා තියෙනවා. සහ පැල වැඩිපුර ප්‍රමාණයක් මේ වගේ මේවා මල් වෙනකම්ම ලොකු කරොත් ඊට පස්සේ ඒවත් කට් කරොත් ලොකු ලාභයක් උපයන්න පුළුවන්. ඉතින් ওই විදිහට අද පැකේජ් කීපයක් තියෙනවා. මම එකින් එක පෙන්නන්නම්. ඉතින් ඊයේ බුගරි රෙඩ් පැකේජ් එක ගත්ත කෙනා අනිවාර්යෙන් මට මැසේජ් එකක් දාන්න. සුබ පැතුම් මැසේජ් ගොඩාක් ඇවිල්ලා තියෙන නිසා ඒ මැසේජ් එක පොඩ්ඩක් හොයාගන්න අමාරුයි. ඉතින් හිමීට හොයන්න නම් පුළුවන්. ඒ උනාට අනිවාර්යෙන් මැසේජ් එකක් දාන්න. ඉතින් අදත් ඒ වගේ පැකේජ් එකක් තියෙනවා. මෙයා ලස්සන බුගටි රෙඩ් පැලයක්. මෙයා වැනිලා පැලයක්. මෙයා ජගුව පැලයක්. මිලියන් ෆ්ලවර් පැලයක්. මෙයා ලස්සන ෆ්ලෑෂ් පැලයක්. මෙයා රෙඩ් බුල් පැලයක්. මෙයා චොකෝ චෑන් පැලයක්. මේක බ්ලැක් නයිට් එකක්. මෙයා එසෙන්ෂියා පැලයක්. මෙයා ඇරමන් පැලයක්. ඉතින් ඔන්න හරි ලස්සන වටින පැකේජ් එකක්. ඉතින් මේ පැකේජ් එක ඔයාලට රුපියල් 6000කට ගන්න පුළුවන්. හරිම ඉක්මනින් ඔයාලට ලොකු කරගන්න පුළුවන් හරි ලස්සන පැල ටිකක්. ඉතින් ඒත් එක්කම තියෙනවා මේ වගේ ලොකු පැල ටිකක් මේ විදිහට. මෙයා ජගුව. මෙයා නැනෝ රෙඩ්. මෙයා ජගුව පැලයක්. මෙයා මිලාදික ඇනොක් කියන වර්ගය. හරි අමාරුයි පැලයක්වත් හොයාගන්න. ඉතින් ගොඩක් අය ළඟ නැහැ. ඇනොක් මේක. මෙයා ජගුව පැලයක්. මේ විදිහට කැකුලකුත් තියෙන. මෙයා ඩයිනමයිට් රෙඩ් එකක්. මේ බලන්න මුල් ටික කිසිම ලෙඩක් නැතුව හරි ලස්සනට හැදිලා තියෙන මුල් ටික. තවත් මේ ඩයිනමයිට් එකයි නැනෝ රෙඩ් පැල තව දෙකක් තියෙනවා. ඉතින් ওই විදිහට මේ ලස්සන පැල ටික. ඉතින් ඒකට මේ ටිකක් මුල් අඩුයි. උනට හරි ඉක්මනට හදා ගන්න පුළුවන්. සෆාරි ලොකු අඩියක් විතර උස මේ පැලේ. ඉතින් මේ පැල 10. මෙතන පැල 10ක් තියෙනවා. මේ පැල 10 හරිම වටින වර්ග ඇනොක් එකක් තියෙනවා. සෆාරියක් තියෙනවා. ඩයිනමයිට් නැනෝ ජගුව. මේ පැල පැකේජ් එක ඔයාලට රුපියල් 10000කට ගන්න පුළුවන්. ඉතින් මේක අද නම් කුරිය කරන්නේ නැහැ. පොට් කරලා තියෙනවා. මොකද කුරිය ටිකක් ප්‍රශ්න වගේ කියලා දැනුණා. මොකද පෙරේද යවපු පැකේජ් ටික තාම ගිහිල්ලා නැති ඒවා කීපයක්ම තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අද බලන්න ඔයාලගේ ඕඩර් කරපු පැල අඟහරුවාද දාපු ඒවා ඇවිල්ලා නැති අය පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ෆෝන් එක ආන්සර් කරන්න. ඉතින් මේ පැල 10 ඒ මිලට ඔයාලට ගන්න පුළුවන්. ඒත් එක්කම තියෙනවා
මෙන්න මෙයාගෙන් ලස්සන දම් පාට සුපිරි ෆ්ලෑෂ් එකක්. හරිම ලස්සනයි. ඉතින් මේ මෙන්න මේ පැලේ ඔයාලට පේනවා. ඉතින් මව් ගහේම පැලයක් මේ විදිහට. ඉතින් මෙයා ඕන කෙනෙක් ඉතින් මැසේජ් එකක් දාන්න. මේ පැලේ මේ තියෙන්නේ හරිම නිරෝගී හරි ලස්සන පැලයක්. පොට් එක මාරු කරොත් හරි ඉක්මනට මලක් ගන්න පුළුවන්. මේ තියෙන්නේ එයාගේ අලුත් කැකුල. කලින් ආපු එක පොඩ්ඩක් පර වෙලා නිසා ඔන්න ඉතින් අලුත් මලක් එනකන් හිටියා. එයාගේ ලස්සන බලන්න. ඉතින් හරිම ලස්සනයි. ඉතින් පළවෙනි මලට වඩා කොහොමත් ෆ්ලෑෂ් පරණ වෙනකොට හරි ලස්සන මල් එනවා. ඉතින් මෙයාගේ මේ පැලේ ඊට පස්සේ කොළ පාට ෆ්ලෑෂ් එකක් තියෙනවා. හරිම නිරෝගී පැලයක්. ඉතින් මලකුත් තියෙනවා. මේ පැලෙත් ඔයාලට ගන්න පුළුවන් මේ පැල දෙකම. පැකේජ් එකක් විදිහට නැතත් තනි තනි විදිහට ගන්නත් පුළුවන්. ඉතින් ඕන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. ඉතින් හැමෝම සතුටින් ඉන්න සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා හැමෝටම.